ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරවලින් ඉකුත් පැය 24ක කාලය තුළ පලස්තීනු ජාතිකයන් 100කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා. ගාසා තීරයේ අවතැන් වූ පිරිස්වලට ආධාර බෙදාදීමේ අවහිර කරමින් ඊශ්‍රායල් හමුදා විසින් මෙම ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාරවලින් 34කට අධික පිරිසක් මිය ගිය බවයි හමාස් පාලන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. තවත් 100කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. කොන්දේසි විරහිතව සහ ස්ථීර සටන් විරාමයක් සඳහා වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ නමුත් එම යෝජනාවට එක්සත් ජනපදය නිෂේධ බලය යොදාගත්තා. එම යෝජනාවට විරුද්ධව ඊයේ ඡන්දය ප්‍රකාශ කළ එකම රට එක්සත් ජනපදය වන අතර ආරක්ෂක කවුන්සලයේ අනෙකුත් සමාජිකයන් 14 දෙනා ඊට පක්ෂව ඡන්දය ලබා දුන්නා. ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණඝාතකරුවන් නිදහස් කිරීම සඳහාද යෝජනාවෙන් ඉල්ලා සිටි අතර එම යෝජනාවට ඍජුවම සම්බන්ධ නොවන බවයි වොෂින්ටනය ප්‍රකාශ කරන්නේ.